ඊළඟට මොකද වෙන්නේ? මොනවා වෙන්නද කියලා අහන්න එපා. ඉතින් ඔයා මගේ කෙල්ලට බලාපොරොත්තු දීලා ඔයා මගේ ගෙදර ඇවිල්ලා කතා බහ කරලා ඔක්කොම කරලා මොකද මේ වෙන්නේ කියලා මම දන්නේ නැහැ. ලයිට් දාලා හැමදේම. ඒතුළු මගේ දෙයට මොකද වෙන්නේ? මගේ දුවේ මගේ කෙල්ලේ මාන්තොට කිව්වා මේ ගෙදරට එනකොට මාන්තොට කිව්වා ඇහුවේ නෑ නේද? ඇයි තාත්ති මට වීම ගලී තාත්ති ආම කිව්වා ඔකගෙට දාන්න ඕක හරි කුපාඩියා කියලා ඇහුවද උඹ ඇහුවේ නෑ නේ? මගේ මේ පොඩි ඉන්න දරුවට තාත්ති උඹ හැමදාම තාත්තේ හතට පන්ති නයිට් ක්ලාස් කියලා ගියේ නේ? උඹ හැමදාම 8 9 නයිට් ක්ලාස් කියලා ගියේ. දැන් කෙලවෙලා ඉන්නේ ඔය. දැන් මොකද කරන්නේ මගේ දුවේ? මම මොන දෙන්නේ කොහොමද මේ ලෝකෙට දුවේ? තාත්ති දින්නෙන්නම තමයි කාශාදු වලින් ඉන්නේ තාත්ති. කසාද බඳින්න යන මේක කසාද බැඳලා ඉන්නේ මේක. කීදලේ කරාට කරලා මන් දන්නේ මගේ දුවේ දැන් මොන දෙල්ලේ කොහොමද මගේ දුවේ? දැන් තාත්ති රියාදී දිවියන්දි කුතිරි තාත්ති එකගේ මන් දියාගෙන අනිත් ඉතින් කරපෙදු මේ කියලා දියාගෙන කියමු දවස් කාරින් දාගෙන ඉතින් එල්ලා ගියාගෙන මේ අර තාත්ති නැත්නම් ඉතින් මරි දරුවට පොවුනි තාත්ති ඔට කලින් හිතන්න තිබ්බා නයිට් ක්ලාස් කියලා තෝ හැමදාම නයිට් ක්ලාස් ගියා. ඊළඟ පුතේ ඔබ හැමදාම මොකද කළේ මගේ දුවට බලාපොරොත්තු දීලා මේ මොකද කළේ? අරක දෙනවා මේක දෙනවා කියලා මම කෙල්ල බලාත් අද මොකද උනේ වයි කෙල්ලට? දැන් මොනවා කරන්නද කියලා බලාපොරොත්තු දීලා ඔබ වෙතද දේවල් ඔක්කොම කරලා ඉවරයි පුතේ. ඔබ මේක විතරක් නෙවෙයි. මෙහෙම කොල්ලෙක් ඉන්නවා කියලා මගේ ගෙට දාපු කොල්ලා වර කුමාරයා තෝ හැංගිලා ඉන්නේ වර මිසදම දීපිය කුමාර පුතේ උඹ මෙහෙවරේ ඔබ හැංගිලා ඉන්නපා මේකල විසදුම දීපා මගේ පුතේ මේක හොඳ කොල්ලා කිව්වා අනේ හොඳ කොල්ලෙක් කිව්වා මට
කියාපන් පුතේ තෝගේ බඩේ තියෙන කිස් කාගේද කියලා. කියාපිය තෝගේ බඩේ තියෙන ඔය කිස් කාගේද? කවත්තන්නේ කියාපිය තෝගේ බඩේ මෙහෙවර මොකද උනේ මෙහෙවර තෝගේ බඩේ මොකද තියෙන පෙන්න පෙන්න පිය මෙහෙවර මෙහෙවර මොකද උනේ ඔය මොකද්ද ඔය කියන්නේ මෙහෙවර මන්ට කිව්වා ඔක ගෙට වදිනවා පුදුලා කියලා මං කිව්වා දැන් ඵල යන්න දැන් ඵල තෝ දැන් මේ මිනිහත් එක ඵල තෝ පිටපිය මං කොහෙද ගෙවල් වල බැන්නේ පුතා වරතෝනේ වර බේට කොයියෝකා වර බේට මේකට විසඳුම දෙන්න ඕනේ වර එක්කරවල දුවේ වරේ මගේ පොඩි දුවේ දැන් තෝත් එක්ක යන්න ලෑස්ති අනේ මගේ දුවේ ये बजाते क्या ऊपर ही